ආයිබෝන් කියල පිළිගන්නවා සිරිකෙ සඩිට චනලින් ගෙන තවත් බ්‍රෑන්ය වීඩියෝ එකට. ඉතින් කැප්කට්ගේ ඒ පෙරද අප අප්ඩේට් ඇත් නිසා ගොඩක් ෆීචස් පෝ තමයි යස් කරන්න වෙලාතිය. ඉතින් අද අපි කතා කරමු පෝ ෆීචස් කෝමද ප්‍රියස් කරන්න කියල. එනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේක තමයි මන් දැන්ට ඉන්ස්ටෝල් කර දෙන කැප්කට් වර්ෂන් එක මේක තමයි ලේටස්ම කැප්කට් වර්ෂන් එක. ඉතින් මගේ ඕපන් කරලා පෙන්වන්න ඔයගොල්ලන්ට දැන් ගොඩක් ෆීචර්ස් ප්‍රෝ විදිහට තමයි අපිට යූස් කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට මේකට යම් කිසි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මම මෙන්න මෙතන ඕන ගිහිල්ලා පෙන්නන ට්‍රාන්සිෂන්ස් වලට මෙන්න මේ දෙන හැම ට්‍රාන්සිෂන් එකක්ම වගේ ප්‍රෝ තමයි අපිට යූස් කරන්න වෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේක දාලා අපිට වීඩියෝ එකක් එඩිට් කරන්න නම් මේකට කිසියම් මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ ප්‍රෝ ෆීචර්ස් රීයූස් කරන්න කියලා. ඉතින් මම මේක මේ විදිහට CapCut ක්ලෝස් කරගන්නවා. ඉතින් මේක කරන්න ඉස්සෙල්ලාම අපි මේ තියෙන CapCut එක අන්ස්ටෝල් කරගන්න ඕනේ. මම ඒකට control panel එක open කරගන්නවා. ඉතින් ඒකේ ඔයගලන් තියෙනවා මෙතන programs කියලා එකක්. ඒකේ uninstall a program කියලා option එකක් තියෙනවා. මම ඒක මෙන්න මේ විදිහට click කරගන්නවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන CapCut කියන අපේ software එක. ඉතින් මම ඒක මේ විදිහට right click කරනවා. එතකොට අපිට මෙන්න මේ විදිහට uninstall change කියලා option එකක් බලා ගන්න පුළුවන්. මම ඒක මෙන්න මේ විදිහට click කරනවා. ඉතින් එතකොට මේගොල්ලෝ අහනවා අපිට මේක uninstall කරන්න ඕනද කියලා. මම මෙන්න මෙතනින් okay කියන බටන් එක click කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ CapCut software එක uninstall වෙනවා. ඉතින් දැන් අපි හදන්නේ ආයෙමත් CapCut software එක PC එකට install කරගන්න. හැබැයි අපි install කරන්න යන්නේ latest version එක නෙමෙයි older version එක. ඉතින් එතකොට අපිට මේ pro features ගොඩක් අඩුවෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද latest මාපු CapCut version එකේ තමයි ගොඩක් pro features බලා ගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට browser එක open කරගන්නවා. මම මෙතන up to down කියලා සර්ච් එකක් දෙනවා. ඒතර මෙන්න මේ විදිහට අපිට වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන් uptodown.com කියලා. මම ඒක මෙන්න මේ විදිහට ක්ලික් කරනවා. ඉතින් මම මෙන්න මෙතනින් සර්ච් බාර් එක ඕපන් කරගෙන එන CapCut කියලා සර්ච් කරනවා. ඒතර අපිට මෙන්න මේ විදිහට CapCut software එක බලා ගන්න පුළුවන්. මම මේක මෙන්න මේ විදිහට ක්ලික් කරනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන get the latest version කියලා option එකක් තියෙනවා. ඉතින් මම ක්ලික් කරගෙන යන්නේ ඒ option එක නෙවෙයි මෙන්න මෙතන තියෙන old versions කියන option එක. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට ගොඩක් versions බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඔක්කොම versions ටික මෙතන පෙන්වන්නේ නැති නිසා මම මෙන්න මෙතන see more කියන එක ක්ලික් කරනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න විදිහට ගොඩක් old versions CapCut එකේ. ඉතින් මෙන්න මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් 1.4.0.188 කියන version එක. ඉතින් මෙන්න මේ CapCut version එකකින් පස්සේ තමයි ගොඩක්ම pro features increase වෙලා තිබ්බේ. ඉතින් ඒක නිසා මම මෙන්න මේ version එක install කරනවා PC එකට. මම දැන් මේ click කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් download කියලා option එක. මම දැන් මේ download කියන option එක click කරනවා. ඉතින් මම මේ කලින් download කරගෙන තියෙච්ච නිසා මම මේක දැන් pause කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට download වෙච්ච location එකට ගිහිල්ලා මේ විදිහට download කරගත්ත CapCut software එක බලා ගන්න පුළුවන්. මම දැන් මේක මේ විදිහට open කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන agree with CapCut කියන tick එක click කරලා install now කියන එක click කරනවා. ඊට අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ CapCut old version එකක් install වෙනවා. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ CapCut version එක install වුණා. මම දැන් මෙතන start now කියන එක click කරනවා. ඉතින් මම මෙතනදී confirm කියන බටන් එක click කරනවා. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් latest version එකේ මම edit කරපු clip වගේක්. හැබැයි අපිට මේවා මෙතනදී open කරන්න බෑ. ඒ නම් ඒගොල්ලෝ කියනවා
සොෆ්ට්වෙයාර් එක අප්ග්‍රේඩ් කරන්න ඕනේ කියලා. ඉතින් ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඔයගොල්ලෝ දැනටමත් යූස් කරගෙන හිටිය ලේටස්ට් වර්ෂන් එක නම් ඒක අන්ඉන්ස්ටෝල් කරලා ආයෙමත් ඕල්ඩ් වර්ෂන් එකක් ඉන්ස්ටෝල් කරාම ලේටස්ට් වර්ෂන් එකේ තිබිච්ච වීඩියෝස් ආයෙමත් අපිට එඩිට් කරන්න බෑ. ඒක ආපහු අලුතෙන් එඩිට් කරන්න වෙනවා. ඉතින් මම මෙතන ස්ටාර්ට් ක්‍රියේටින් කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් දැන් අපිට සුපුරුදු විදිහට අපේ CapCut ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මම මෙන්න මෙතනින් ට්‍රාන්සිෂන් වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්නන්න. දැන් අපිට බලා ගන්න පුළුවන් ලේටස්ට් වර්ෂන් එකේ තිබිච්ච ප්‍රෝ ෆීචර්ස් මෙන්න මේ වර්ෂන් එකේදී ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයගොල්ලෝ ලයික් කරලා කමෙන්ට් කරලා යාළුවෝට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලා තියෙන subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න.